මගේ නම නිපුණි. මගේ අක්කා විවාහ වෙලා දැන් අවුරුද්දක් වෙනවා. එයාගේ මහත්තයා ඒ කියන්නේ මගේ මස්සිනා රොෂාන අයියා දවසක් අක්කට එයාගේ කැම්පස් එකේ ලොකු වැඩකට සතියකට කොළඹෙන් පිටත යන්න සිද්ධ වුණා. අක්කා යනකොට මට කිව්වා ගෙදර වැඩ ටික බලාගෙන මස්සිනට උයලා දෙන්න කියලා. නිවසේ තනි වුණේ මමයි මස්සිනයි විතරයි. මේ කතාව අහන ගමන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අක්කා ගියපු පළමු දවස් දෙකේ අපි දෙන්න හරිම සාමාන්‍ය විදිහට හිටියා. මස්සින රැකියාවට ගිහින් හවසට ගෙදර එනවා. මම එයාට කෑම ලෑස්ති කරලා දෙනවා. හැබැයි තුන්වෙනි දවසේ රෑ හොඳටම වැස්ස නිසා කලින්ම කරුවල වුණා. මුළු නිවසම පාළුවකින් සහ තනිකමකින් පිරීලා තිබුණා. මස්සින සාලි වාඩි වෙලා ටීවී එක බලන ගමන් හිටියේ. මම කුස්සිය වැඩ කළා. මම රැයට අඳින්නේ හරිම සිහින් නයිටි එකක්. වැස්සේ සීතල නිසා මම මස්සිනාට උණුසුම් තේ එකක් හදලා සාලයට අරන් ගියා. තේ එක දෙනකොට මස්සිනා මගේ දිහා වෙනස්ම බැල්මකින් බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ අක්ක ළඟදී මම දකින ආදරණීය සහ කාමුක පෙනුමයි. මගේ හිතත් එකපාරටම නොසන්සුන් වෙන්න ගත්තා. මම එයාගේ ළඟින්ම වාඩි වුණා. සාලේ සීතල වැඩි නිසා මස්සිනා යෝජනා කළා අපිට කාමරයට ගිහින් කතා කරමු කියලා. මම ඒකට කැමති වුණා. අපි දෙන්නම මස්සිනා ළගේ ලුක්කු කාමරයට ගියා. කාමරේ ඇතුලේ අක්කගේ සුවඳ තාමත් තිබුණත් දැන් එතන හිටියේ මම විතරයි. මස්සිනා හිමින් දොර වහලා ලොක් කළා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. මස්සිනා මගේ ළඟටම ඇවිත් හිටගත්තා. ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා කියලා මස්සිනා මගේ කොණ්ඩේ හිමින් පිරිමද්දා. එයාගේ උණුසුම් අත්ලා මගේ කම්මුල දිගේ පහළට යනකොට මට මුකුත් හිතා ගන්න බැරි වුණා. අක්ක ගැන පොඩි වරදකාරී හැඟීමක් ආවත් මස්සිනාගේ ආකර්ෂණය ඉදිරියේ මම පරාජය වුණා. මම හිමින් මස්සිනාගේ පපුවට මගේ මූණ තද කරලා එයාව ගදාගත්තා. මස්සිනා මගේ නිකටෙන් උස්සලා මගේ තොල් පෙටි දෙස බැලුවා. තවත් ප්‍රාර්ථනාවන් හංගන්න බැරි තැන එයා මගේ තොල්වලට ලං වෙලා හරිම වේගයෙන් සහ ආදරයෙන් මාව සිප ගන්න ගත්තා. මා මස්සිනාගේ බෙල්ල වටා මගේ දෑත් යවලා ඒ හාදුවට උපරිමයෙන් ප්‍රතිචාර දැක්වුවා. අපේ හිතවල තිබුණු තනිකම ඒ හාදුවෙන් සම්පූර්ණයෙන්ම මැකී ගියා. අපි දෙන්න හිමින් ලොකු ඇඳ උඩට පෙරළුණා. මස්සිනා මගේ නයිටි එක ශරීරයෙන් හිමින් ඉවත් කරලා බිමට දැම්මා. මමත් එයාගේ ඇඳුම් ඉවත් කළා. දැන් අපි දෙන්නම කිසිම ඇඳුමක් නැතුව නිර්වතින් ඇඳ උඩ තුරුල් වෙලා හිටියා. මස්සිනාගේ පිරිමි ශරීරයේ ශක්තිමත් බව මගේ ඇඟට තදින් දැනුණා. අපි දෙන්නාගේ රහස් බැඳීම උච්චතම අවස්ථාවට ළඟා වුණා. ඒ නිහඬ රාත්‍රියේ අක්ක නැති පාළුව මකන්න මමයි මගේ මස්සිනා එකතු වෙලා කාටවත් නොදැනෙන්න විශාල සැපක් ගත්තා. අපි දෙන්න අතර ඇති වුණු නොහික්මුණු ආදරය නිසා ලැබුණු සන්තෝෂය ජීවිතේ කවදාවත් අමතක නොවෙන තරම් උප්පරිම එකක් වුණා. වඩි පැහැදිලි කිරීම නැතත් මස්සිනා හරිම ආසාවෙන් මට මේ මුළු සැප දුන්න කියලා මම කියන්න දන්නවා. පාන්දර 4 වෙනකොට මම නැවතත් මගේ කාමරයට ආවා. මස්සිනා මට කිව්වා නිපුණි මේක අපේ ජීවිතේ ලැබුණු හොඳම රහස. අක්කට කවදාවත් මේක දැනගන්න තියන්න එපා කියලා. මම ඒකට එකඟ වුණා. පහුවදා උදේ අපි දෙන්නම කිසිම දෙයක් නොවුණු ගානට හිටියා. සතිය ඉවර වෙලා අක්ක ආපහු ගෙදර එනකොට අපේ රහස හොඳටම සෙගවිලා තිබුණා. ඉතින් අක්ක නැති අතරේ මස්සිනා සමග නිවසේදී කාටවත් හොරෙන් මම ගත්ත ඒ ලොකු සැප ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද? ජීවිතයේ සමහර වැරදි වලින් ලොකු සතුටක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් සහ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරන්න සහ යාළුවෝ අතර ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා. ස්තුතියි.